පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මම අද වීඩියෝ එක තුළින් කතා කරන්න සූදානම් වෙන්නේ ඇත්තම කියනවා නම් නුරන් දැන් ලංකාවට එනවා. ඒක ඇත්තම කියනවා නම් සරතත් දකිනවා. ඒ විතරක් නෙමෙයි දැන් නුරන් අනිවාර්යෙන්ම මූණු ටිකක් වහලා ෆොටෝස් එව්වා. ඒ වගේම තමයි ඒක ජනනාතගේ අතටපත් වුණා කියන එක ඔයා දන්නවා. ඒ වගේම තමයි දැන් ඉස්සරහට මෙහෙම කරපු මිනිස්සයා ඉදිරියට නිම්නාවිටත් කතා කරලා ඇත්තම කියනවා නම් මේ හැමදේම වෙනස් කරන්න උත්සාහ කරයි කියන කතාව ගැන විතරයි අපි අද වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා. ඔයා දන්නව නේද? ඇත්තටම නුරාන් කරන වැඩේ වැරදි. නුරාන්ට හැබැයි සල්ලි ඕනේ කරලා තියෙනවා මේ කට්ටියකින්. ඒ නිසා තමයි මේ කට්ටියගේ පවුලම විනාශ කරන්න මේ උත්සාහ කරන්නේ. ඇත්තටම කෙවින් පොන්සේක මහත්තයාගේ පුතා කියන එක මේ වෙනකොටත් එළියට ගන්න පුළුවන්කම තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ නුරාන් විතරයි. අනිත් එක නුරාන් මේ හැමදේම කරන්නේ මේ සල්ලි ලබා ගැනීමේ අරමුණින්. අනිත් එක කෙවින් එක්ක ලොකු තරහක් නුරාන්ගේ තියෙනවා. මොකද නුරාන්ට තනියම මේ දේවල් පාලනය කරගෙන ඉන්න තිබුණා නම් ඔන්න ඔය තරහ නැති වෙලා තියෙන්නත් තිබුණා. ඉතින් කොහොම වුණත් පොන්සේකගේ මුළු බිස්නස් වල හැමදේම විනාශ කරන්න තමයි නුරාන් උත්සාහ කරමින් ඉන්නේ කියන කතාව ඔයා හොඳටම දන්නවා. ඉතින් මේ දේවල් වල තියෙන වැරද්ද උනත් අපිට මේ වෙලාවෙදිත් හොඳින්ම පේන්න තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී මතක් කරන්න සූදානම්කම තියාගත්තේ. ඉතින් කොහොමනත් තව දෙයක් මම මතක් කරන්නට ලෑස්ති වෙනවා. ඉතින් ඒ ගැන අපිට මෙන්න මේ වගේ කාරණා ටිකක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. කෝල් එකක් දීලා අර දීපු ෆොටෝ ටික හොඳට චෙක් කරලා බලන්න කියන එක ඉල්ලීමකටත් ඉදිරියට අවස්ථාවක් හදාගෙන ඉඳීවි කියන ඒ කතාව තමයි අපි ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහොමුණත් අනිවාර්යයෙන්ම නුරාන් කතා කරලා මේ හැම දෙයක්ම චෙක් කරගන්න කියනවා වගේම කිසි දෙයක් විශ්වාස නොකර හිටියොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියන එකත් පැහැදිලි කරගන්න මේ වෙලාවේ කටයුතු කළ යුතුයි කියලයි මට ඔයාට අනිවාර්යෙන් කතා කරන්න පුළුවන්කමකුත් තියෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා කතා කරන්නේ.